හොඳයි සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුක් විඳිනා සංසාරෙට අමාවැස්ස වාසංස වන්න පිංසිතුවිලි පුදින කොට සාදුනාදයක් නගන්න තුන්සිත පහදා කවියෙන් සම්බුදු පද නියක් ගොතන්න අවසර අද මේ ආරමි කවි බණ පද නියක් ගොතන්න. ජීවන මං පෙත එළිය කරන්න දහම් අමාවේ සුවය විඳින්න බුදු ගුණ හදවත් තුලරං දන්න දෑත නලලේ බෑද සාදු කියන්න ඒ හඬ තව දුර රැව්පිලි දේවා සැනසීමත් සිත් තුලට ලැබේවා අදට වඩා හොඳ හෙටක් ලැබේවා සාදු හඬක් යාලි ගුවනි නැගේවා කවි වන කියන්නට පෙර හැම සුවය දෙනා සිල්වත් විය යුතුයි සිත කාය හොඳට තනා පන්සිල් සමා දන් වීමට සියලු දෙනා කිව මැන නමස්කාරය පිං සිතිනි මනා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu micchācara veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surāmiraya majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami හොඳයි සාදු කියන්න සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා පාවෙන වාලාවක ආහසේ ආන්දුරු වාලා සොපි පුනු කුසුම මුළු නිවසම එළිය කළා සිල්වත් වේලා ඇත ආදමෙහි සියලු දෙනා දෙවියනි වඩිනු මැනමී බණ මඩුව කරා දෙවියනි වඩිනු මැනමී බණ මඩුව කරා සරසඳ ලෙසින් බබලන නිරාමිස සුවෙන් දිදුලන විරාජිත මගේ සම්බුදු තථාගත පියා දරාලෝ විපුල් දහමින් ජාති ජරා මරණ දුකින් විරාජිත සුනිල් ගෝතම ගොයුම් ගොත් පියා අරාජිත දනං වගින් නිරාමිස සුවෙන් දිදුලන සරසඳ ලෙසින් බබලන අමා නෙත් පියා
සරා සසර ගන අඳුරින් පුරා සඳලසින් දිලුනෙමි දරා හද මඩල නමදිමි මගේ බුදු පියා ගයා සිරස මත විහිදුන දයාවේ මිහිරි උල්පත ගියා වේදනං සසරින් මිදෙන මග සොයා ජයාසන පුරා පැතිරුණ කියා ධම්මසක් උතුරන කියා ගත නොහේ ඒ බණ සියවසක් ගියා පියා හැර දුකෙහි බන්ධන නියාමය කියා රන්දන සොයා යමි නිවන දම්පද හදවතේ පියා සුයාමය මෙයයි වන්දන පියා නිත් සංගල බැතියෙන් ගයා වඳිනි මුනි දම්පද පිපි කමල් තියා පවා දෙව් බඹුන් සේනා හුවා පා කමල් දෝනා උවා උවසියන් වෙත හිමි පිඬු සිඟා ගියා නවා නිත් කමල් පූදා තවා දුක් තැවුල් බාදා හොවා දම් පැනින් සත්වග නිවන් මග පියා නිවා දුක් තැවුල් සංකා දෙවා දම් සිසිල් පංකා දවා හලු කලේ බැමි සිඳ සසර හැර පියා රුවා හද ගැබේ හංගා නවා නලල තෙල් බිම්බා දිවා රැවදිමි මහා සංඝ පාද මල් තියා දිවා රැවදිමි මහා සංඝ පාද මල් තියා තුටු කර ගන්න පින්වත් සෑම දිනගේ මන ආසනට කාල යයි ආද දින දේශන බණ අද මේ ආසනින් ආද දින රැගෙන එන ඔබ ලැබ ගතිමු සම්බුදු බණ ආසන පින කවිවන ආසන්නයි දැන් ඔබ සැරසෙන්නේ බණ ආසනවා නං පින්මය සිදුවන්නේ පෙර සිට පැවත එන සිරිතක් රකිමින්නේ දම් අවවාද යයි අපි පල මුව දෙන්නේ මේ ගම්පියසේ පින්වත් හැම
දෙනම ආද නිදම් සභාවේ කවුරුත් එකට හිඳ සූදානම්ව ඇති කවි බණ ආහන ලේද අමතමි ඔබට මේ සෙත් කවි වියන බැඳ සරුදය සාරුලෙසට ආරගත යුතු අතර සාරු නැති දෙයක් සාරු යයි නොසි තනු නිතර යන මේ දහම සිහි කරමින් හදවතින සංවර කරන් තුන් සිත බන ආසනු මන පන්සල බෝමාලුව තෙරවන රැඳුන බිමයි සංතානයට සැනසුම් සිල් සුවඳ හමයි වැඩිහිටි තරුණ හා සුන්දර සිඟිති ළමයි තුන් සිත පහද වාගත යුතු මොහොත මෙයයි ඇසොත් දහම් පද මේ සසර කෙටි වෙනවා එකයි නිවන් යන්නට මා වතලං වෙනවා සිත කය වචන පහදා දේශා වන දෙනවා නිහඬව බණ ආසමු ආවබෝ දය වෙනවා හොඳයි සාදු කියන්න හොඳයි ඔබ සියලු දෙනාම අද මේ නිවහනට එකතු පාදා වෙලා උතුම් මාහංගි මහා පින්කමක් සිද්ධ කරන්නට තමයි මේ මුල පුරන්නේ ආදරණීය අම්මා තාත්තව සිහිපත් කරලා එදිමව්පියන්ට කළ ගුණ සලකන්න කළ උපකාරවලට පින් දෙන්න එදිමව්පියන් බලාපොරොත්තු වන විදිහට එදිමව්පියන්ගේ ජීවිත සුවපත් කරවන්න පාරක් තනන්නටයි මේ ඔබ සූදානම් වෙන්නේ. එහෙමනම් කල්පනා කරන්න හැම කෙනෙක්ම අද මේ උතුම් මාහංගි මහා පින්කම සිද්ධ කරන්නට මුල්ම අරමුණ තමයි බුද්ධසිරි දිසානායක සාන්ත මහත්මයාගේ ආදරණීය අම්මටයි අප්පච්චිටයි ආශිර්වාදයන් කිරීම ඒ වගේම ඔහුගේ භාර්යාව බිරිඳ ආදරණීය ස්වාමි දියණියගේ ආදරණීය අම්මට තාත්තට
පින් අනුමෝදන් කිරීමත් කියන චේතනාව සිහිපත් කරගෙන